काले से तिरंगू केश से नमना අවුරුදු ප්‍රශ්න. ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා Hey guys, welcome back to our YouTube channel. ඔන්න වෙනද වගේම අදත් ලස්සන travel vlog එකක් තමයි අපි ඔයාලට අරගෙන එන්නේ. ඔන්න අද අපි මේ යන්නේ ලංකාවේ තියෙන ලස්සන පාක් එකට. මේක ඇත්තටම වියලි කලාපීය උද්භිද උද්‍යානයක්. මේකේ නම තමයි මිරිජ්ජවිල බොටැනිකල් ගාඩන්. ඉතින් ඔයගොල්ලොත් එන්න අපිත් එක්ක යන්න ගාඩන් එක කොයි වගේද කියලා බලන්න. මේ පාක් එක සාමාන්‍යයෙන් උදේ 7:00 ඉඳලා හවස 6 වෙනකන් තමයි ඕපන් වෙලා තියෙන්නේ. මේ ගමනට අපිත් එක්ක එකතු වුණා හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි. ඉතින් ඒ දෙන්නාව නිසාම තමයි අපි මේ ට්‍රිප් එක දාගත්තේ. ඉතින් මෙතනින් තමයි පාක් එකට එන්ටර් වෙන්න තියෙන්නේ. ඇත්තටම මේ පාක් එකට තව එන්ට්‍රන්ස් එකක් තියෙනවා. තව ටිකක් ඉස්සරහට ගියාම මේන් රෝඩ් එකේම ඒ එන්ට්‍රන්ස් එකට යන්නත් පුළුවන්. මේ පාක් එකට ඇතුල් වෙද්දී අපි ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එකේ ප්‍රයිස් එක රුපියල් 200ක් වෙනවා එක්කෙනෙක්ට. අපි මේ ගියපු දවසේ නම් අවුව තිබුණේ නැහැ. පොඩක් වැස්ස වගේ තමයි තිබුණේ. මේ පාක් එක ඇතුළ හරිම ලස්සනයි. මේ තියෙන එක එක පාරවල් ඒගොල්ලෝ මේ තියෙන ගස්වල නමින් තමයි ගොඩක් වෙලාවට නම් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පාක් එකේ පයින් ඇවිදින්න අපහසුයි වගේ නම් මේ වගේ වාහනයක් ගන්න පුළුවන්. මේ වාහනේ පැයට රුපියල් 2000ක් වගේ තමයි වෙන්නේ. ඉතින් අපි හිතුවා අපිට වීඩියෝස් ෆොටෝස් එහෙමත් ඉතින් ගන්න තියෙනවානේ. ඒක නිසා මේ ගමන පයින්ම යනවා කියලා. මේ තියෙන්නේ ඕමාර මාවත. මම කලින් කිව්වා වගේ මේකේ මේ දෙපැත්ත තියෙන ගස්වල නමින් තමයි මේ පාරවල් ටික ඔක්කොම නම් කරලා තියෙන්නේ ඒගොල්ලෝ. මේක ඇතුලේ එක එක සත්තුත් ඉන්නවා. ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති මේ වීඩියෝ එකේ සද්ද ඇහෙනවා. ඉතින් මේ තියෙන්නේ පුංචි ඖෂධ උයනක්. අපි මෙතනත් ඉතින් බලලා තමයි ඉස්සරහට ගියේ. පාක් එකේ ලොකුවට අවුව තිබුණේ නැති වුණාට ඇත්තටම හරිම රස්නෙයි. අපි හිතුවා වහී කියලාත් ඒත් වැස්සෙන්නේ නැහැ. මේක ඇතුලේ මේ වගේ වැවක් තියෙනවා. මේකට කියන්නේ මලිත්තන් ගස් වැව කියලා. ඉතින් මෙන්න මෙතන බෝඩ් එකක් දාලා තියෙනවා කිඹුල් ඉන්නා කියලා. මේ පාක් එකේ මේ වගේ වැව් 3ක් තියෙනවා. අපි නම් වැව් 2ක් වගේ තමයි බලන්න ගියේ. අනිත් පැත්තට අපිට යන්න බැරි වුණා. මේ පාක් එක මාරම ලොකුයි. මට දැනගන්න ලැබුණ විදිහට මේ පාක් එක අකර 300ක වගේ භූමි ප්‍රමාණයක විහිදිලා තියෙනවා. මේ මිරිජ්ජවිල බොටැනිකල් ගාඩන් එක තමයි ලංකාවේ තියෙන පළවෙනි සහ එකම වියලි කලාපීය උද්භිද උද්‍යානය වෙන්නේ. ඒ වගේම මේ ගාඩන් එක 2013 තමයි ඕපන් කරලා තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ මේක වියලි කලාපීය උද්භිද උද්‍යානයක්නේ. ඉතින් වියලි කලාපීය ආශ්‍රිතව හැදෙන ශාක වර්ග ගොඩාක් මේ උද්‍යානය අපිට බලා ගන්න පුළුවන්.
පාක් එකේ අපි දැකපු එක විශේෂ දෙයක් තියෙනවා. ඉතින් මේ පාක් එකේ හැම තැනම වතුර බොන්න ටැප් හදලා තියෙනවා. ඒ හැම ටැප් එකක්ම හදලා තියෙන්නේ මේකේ ඇතුලේ ඉන්න සත්තු පේන විදිහට. නිකන් ඒගොල්ලෝ අතින් අල්ලන් ඉන්නවා වගේ ටැප් හදලා තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් මේ අපේ තාත්තට ඒකට හරියට ආස හිතිලා. මේ පාක් එකේ මං වැඩිපුරම ආස දැන කොතනද කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නේ මෙන්න මේ විලෝ මාවත කියලා. ඉතින් මේ විලෝ මාවත කිලෝමීටර් 1.5 1.6ක් වගේ අතර දුරකට විහිදෙනවා. ඒ වගේම මේක දකුණු ආසියාවේ උද්භිද උද්‍යානයක් තුල තියෙන දිගම සෘජු මාර්ගයේ විදිහට ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. අවරට නොයනා හිරු දෙක හඬනා හිරු රැස්ස ගවුවා ඉන්නද කියලා කඳුලක් නැව්වා ඉන්නට මාමකින් හදවත දුන්නා. දුර ඈතට එනකම් තියෙනවා. ඇත්තට කොහොමද යනකම් තියෙනවා. නිරුතක කතරේ තනි වූදා තනි තරුවක් නිවැරදි පාර කීවා කතරින් මග මට කීවා අවසකවා. පාක් එකේ ඇතුලේ මෙන්න මේ වගේ තැනකුත් තියෙනවා. මේක ඇතුලේ ගස් තාති ගොඩක් ඒගොල්ලෝ හදලා තියෙනවා. මේ පාක් එකේ අපි අද ඇවිදපු නැති තැන් ගොඩක් තියෙනවා. මේ පාර දිගටම ගියාම තියෙනවා වෙනම පතොක් එහෙම තියෙන වෙනම ගෘහයක් වගේ තැනක්. ඉතින් කලින් පාරක අපි ආවහම එතනට ගියා. හැබැයි දැන් මේ වෙනකොට අර කලින් තිබුණ වැහිබර කාලගුණේ ගතිය ගිහිල්ලා ටිකක් අවුව සැර වෙලා තියෙන. ඒක නිසා අපිට පොඩ්ඩක් පාක් එකේ ඇතුලේ තව ඇවිදින්න අමාරුයි. ඒක නිසා අපි ඒ තැන් ටික බලන්න ගියේ නැහැ. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ උස්සංගොඩ බීච් එකට. අම්මලා කලින් මෙතන ඇවිල්ලා නෑවා කියලා කිව්වා. ඉතින් අපිත් මෙතන මේ නාන්න බලාගෙන තමයි ආවේ. මෙතන ඕගොල්ලන්ට වාහනෙන්ම බීච් එක ළඟටම යන්න පුළුවන්.
අපි එනකොටත් මෙතන කට්ටියක් නාන ගමන් තමයි හිටියේ. මමත් නාන්න කියලා චණ්ඩිය වගේ ආවට මොකද මෙතන මට ඇස් දෙක අරගෙන ඉන්න බැරි තරම් අවුවයි. ඉතින් ඇත්තට මම හිතුවා නාන්නේ නැහැ කියලා. හැබැයි අම්මාලායි හස්බන්ඩ්ුයි නම් මෙතන නෑවා. ඇත්තටම අවුව තිබුණ නැත්නම් මං නානවා මාත් හරි ආසයි මුහුදේ නාන්න. හැබැයි ඉතින් කොහෙද පුදුම අවුව රස්නයක්නේ තිබුණේ. මොකද අපි මේ යනකොට තවල් 2ට වගේ ඇති. ඉතින් ඔන්න කට්ටිය නාගෙන දැන් අපි මේ ආයෙත් ගෙදර යන තමයි හදන්නේ. අපි දවල්ට කන්නත් කෑම අරගෙන ආවා ගෙදරින්. හැබැයි අපි හිතුවා ගෙදර ගිහිල්ලාම කනවා කියලා. මොකද අපිට ටිකක් පරක් වෙලා තිබුණ නිසා. ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. බ්ලොග් එක දිගටම බලපුවාට ගොඩාක් ස්තුතියි. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් මතක් කරලා channel එක subscribe කරන්න. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. ඉස්සරහට ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.